ආයුබෝවන් ලක්දිව ටීවී ශ්‍රී ලංකා සමග එකතු වෙලා සිටින අපේ ආදරණීය ජනතාව අපි මේ ඇවිල්ලා ඉන්නේ මේ වෙලාවේ කට්ටකඩුව ශ්‍රී නිම්බාරාම විහාරස්ථානයේ ඉදිරිපිට පවත්වන ලබන රන්න මහා සංඝරත්නයේ සීලම නායක සාමණේරයන් වහන්සේලා ඒ වගේම සංඝරුවන සහ රන්න වෙළඳ ප්‍රජාව සිවිල් සංවිධාන ඒ වගේම රන්න නගරයට පෝෂිත ගම්මාන වෙන සිවිලම ගම්මානවල ප්‍රදේශවාසීන් ඒකරාශී වෙලා එකමුතුව සංවිධානය කරනු ලබන රට වෙනුවෙන් සහන යාත්‍රා වැඩසටහන ඔබ දන්නවා පහුගිය දින කිහිපය තුළ ශ්‍රී ලංකාව තුළ ඇති වුණු අයහපත් කාලගුණය හේතු වෙන ඇතුළත තිබෙනා වූ මහා විවසනය ඇඳිවත පවා අහිමි වුණු හුස්ම පොද පමණක් ඉතුරු වුණු ආදරණීය ජනතාව වෙනුවෙන් කට්ටකඩුව ප්‍රදේශයේ ජනතාවත් හැම කෙනෙක්ම එක්රොක් වෙලා එක් සිත්ව මෙත් සිත්ව ශ්‍රී නිම්බාරාම විහාරස්ථානයේ නායක සාමණේරයන් වහන්සේත් ඒ වගේම ධම්මාරාම සාමණේරයන් වහන්සේ ප්‍රදාන කොට ගම්වාසීන් සියලු දෙනාම එකමුතුව මේ මහා විවසනයෙන් පත් වෙලා හුස්ම පොද ඉතුරු වෙලා ඉන්න ඇඳිවත පවා අහිමි වෙච්ච අපේ ආදරණීය සහෝදරයන් වෙනුවෙන් ගමේ ඉන්න හැම කෙනෙකුම සෑම පවුලකින්ම මොනම හරි දෙයක් ගෙනල්ලා වුන් එකතු කරලා ඉවරලා අපේ අසරණ ජනතාවට ගිහින් දෙන්න තමයි සූදානම් වෙන්නේ. මේ අවස්ථාවේදී මේ පිළිබඳව අපේ රටට ශ්‍රී ලංකා වාසී ලෝකයේ ජීවත් වෙන හැමෝටම දැනුවත් කරන්න කට්ටකඩුව ශ්‍රී නිම්බාරාම විහාරස්ථානයේ විහාරවාසී අපේ පඬිතු නායක සාමණේරයන් වහන්සේ දිනගම ධම්මාරාම නායක සාමණේරයන් වහන්සේ අපි සමග එකතු වී සිටිනවා මේ පිළිබඳව දැනුවත් කරන්න. ස්වාමීන් වහන්සේ අද දවසේදී ශ්‍රී නිම්බාරාම විහාරස්ථානයත් ඒ වගේම ගමේ ප්‍රජාව දායක සභාව ඔබ වහන්සේලා එකතුලා මේ කරන වැඩසටහන පිළිබඳව රටට ලෝකෙට කියන්න අපි ආවා ඔබ වහන්සේ සොයාගෙන. අවසරයි ස්වාමීන් වහන්සේ. පෙරවන් සරණයි හැම දිනකටම විශේෂයෙන් මීට සතියකට පෙර ඉහතදී මුළු මහත් ලංකාවටම විශේෂයෙන් විශාල ව්‍යසනකාරී තත්ත්වයක් ඇති වුණා. මෑත ඉතිහාසයේ වසර 100 ගානක ඉතිහාසය තුළ අපි කවුරුවත් නොඇසූ නොවිරු මහා ඛේදවාචකයක් තමයි ඇති වුණේ. ගම් වතුර උදුර ඇති වෙලා විශේෂයෙන් ඉහළ කඳු නිම්නයේ ඉඳලා පහළ තනිතලා දක්වා නුවර එළිය ඒ වගේම රටේ පහත් බිම් සෑම ප්‍රදේශයක්ම යට කරමින් සියලු ගංගා ද්‍රෝණි ගලලා විනාශ වෙන තත්ත්වයට ඒ වගේම විශේෂයෙන් ගෙවල් දොරවල් නාය ගිහිල්ලා බිම් නාය ගිහිල්ලා දෙමව්පියන්ට දූ දරුවන්ට දෙමව්පියන් අහිමි වුණු ඒ වගේම සෑම කෙනෙකුටම තමන්ගේ බොහෝ ප්‍රදේශවල කඳුකර ප්‍රදේශවල නායෑම් තුලින් විශාල පිරිසක්ගේ ජීවිත අහිමි වෙන්න පටන් ගත්තා. ඒ වගේම ගම් වතුරෙන් විශාල පිරිසක් ජීවිත නැති වෙලා අතුරුදහන් වෙන්න පටන් ගත්තා. ඉතින් මේ ව්‍යසනකාරී තත්ත්වය තුළ මුළු මහත් ලංකාවම මහා ඛේදනීය තත්ත්වයකට පත්වෙච්ච මොහොතේ රටේ විශේෂයෙන් මේ හම්බන්තොට මාතර ගාල්ල දිස්ත්‍රික් 3 විතර බොහොම අවම වශයෙන් එවැනි ව්‍යසනකාරී තත්ත්වයන්ට මුහුණ නොදුන්නේ දකුණු පළාත වශයෙන් අනිත් ප්‍රදේශ හැම ප්‍රදේශයක්ම මුළු ගම් වතුරෙන් යට වෙලා නාය ගිහිල්ලා ජීවිත අහිමි කළා දේපල අහිමි කළා මහා විනාශයක් ඇති වුණා. ඉතින් මේ මොහොතේ අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස විදියට මහා සංඝරත්නය රන්න ප්‍රදේශයේ සියලු විහාරාධිපති සංගමය ශාසනාරක්ෂක බලමල්ලේ හාමුදුරන් වහන්සේලා කතා කරමින් අපි සාකච්ඡා කළා. ඒ වගේම වෙළඳ සංගමය අනිකුත් සියලු පොදු විවිධ සංවිධාන එකතු වෙලා අපි හැම කෙනෙක්ම එකතු වුණේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව පරදුක්ඛේ සති සාධූනං හදය කම්පනං කරෝති इति කරුණා කියන බුදු වදන හදවත් තුල ඇති කරගෙන ඒ බුදු වදනට අනුව අනුන්ගේ දුකේ ඇති වුණු වෙලාවේ අපේ හදවත් කම්පා වෙලා ඒ මිනිස්සු වෙනුවෙන් දුකටපත් වෙච්ච මිනිස්සු වෙනුවෙන් පිහිට වෙන්න තමයි මේ ආධාර එක්රැස් කිරීමේ වැඩසටහන අපි පටන් ගත්තේ. අපි දන්නවා ලංකාව පුරාම මේ වැඩසටහන් ඒ ව්‍යසනකාරී තත්ත්වයන් ඇති වුණු මොහොතේ ඉඳලා විහාරස්ථාන මුල් කරගෙන විවිධ ආගමික මධ්‍යස්ථාන මුල් කරගෙන ආධාර එකතු කිරීම කටයුතු සිදු කරන්නට යෙදුණා. ඒ අනුව රන්න ප්‍රදේශයත් නියෝජනය කරමින් මේ කට්ටකඩුව ප්‍රදේශයේ ජනතාව අපිට දන් දෙන කට්ටකඩුව ප්‍රදේශ සියලු ජනතාව එක්රැස් කළා. ඒ දුකටපත් වෙච්ච ජනතාවට පිහිට වෙන්නට ඔවුන්ට අවශ්‍ය කරන ඒ සියලු ආහාර පාන වර්ග ඒ වගේම බෙහෙත් ඒ වගේම ඔවුන්ට අවශ්‍ය කරන ඇඳුම් පැළඳුම් මේ සියලු දේවල් එක්රැස් කරන්න අපි තීරණය කරා. ඒ අනුව අපිට බොහොම
සන්තෝෂයෙන් කියන්න ඕන මේ ගම්වාසී කට්ටකඩුව ප්‍රදේශවාසී ජනතාව අපි අද දිනේ මේක ආරම්භ කර මොහොතේ ඉඳලා මේ වන තෙක් හැම කෙනෙක්ම ආරංචිය ලැබෙන හැම කෙනෙක්ම ඇවිල්ලා හාල් කිලෝ 4-5 ඒ වගේම සබන් ඒ වගේම නොඑක් අවශ්‍ය කරන ද්‍රව්‍ය බෙහෙත් වර්ග මේ සියල්ල පරිත්‍යාග කරන්නට යෙදුණා. ඉතින් අපි අද දිනේත් හෙට දිනේත් මේ කටයුත්ත මුළු ගම පුරාම දැනුවත් කරලා සිදු කරනවා. ඉතින් අපේ බලාපොරොත්තුව තමයි ඒ දුකටපත් වෙච්ච මිනිස්සු වෙනුවෙන් අපි මේ බඩු එක්රැස් කරලා ඒ ප්‍රදේශවල ගිහිල්ලා ඔවුන් වෙත බෙදා දීම. ඒ නිසා මේ වෙලාවේ අපි ලංකාවාසී හැම කෙනෙක්ගෙම ඒ වගේම ලෝවැසි මේ රටට ආදරය කරන ලෝකවාසී අපේ රටේ ඉන්න ජනතාවටත් මේ රටවැසි ජනතාවටත් ලෝකයේ විසිරිච්ච සියලු දෙනාගෙන් ඉල්ලීමක් කරනවා. ලෝකයේ විශේෂයෙන් මෑත භාගයේ රටක් විදියට මහා ව්‍යසනකාරී තත්ත්වයකට පත් උනේ. ඉතින් මේ සඳහා ඔබට විදේශගතව සිටියත් ඔබ හැම කෙනෙකුටම යම් ආධාර උපකාර කරන්න පුළුවන්. ඒ වගේම සිංහල මිනිස්සු පමණක් නෙවෙයි දෙමළ අය විතරක් නෙවෙයි ඒ වගේම මුස්ලිම් අය පමණක් නෙවෙයි විදේශගත විවිධ රටවල් වල ඉන්න ඔබගේ හිත මිත්‍රයන් දැනුවත් කළා මේ රටේ මේ ඇතිවෙච්ච ව්‍යසනකාරී තත්ත්ව එක පැත්තකින් මිනිස්සු ජීවිත ගොඩනගන්නත් අනිත් පැත්තෙන් මේ රටේ මාවත් විනාශ වෙලා තියෙනවා වැව්වමුණු විනාශ වෙලා තියෙනවා මේ සියල්ල ගොඩනගන්නට විශාල මුදලක් වැය කරන්න වෙලා තියෙනවා. ඒ නිසා අපි එකාමෙන් එක්සත්ව එක්සිත්ව විශේෂයෙන් පක්ෂපාත දේශපාලන ભેදයක් නැතුව අපි එක මවකගේ දරුවන් මෙන් මේ රටේ එකම එකිනෙකාට ආදරය කරන ජාතියක් විදියට අපි හැමෝම එකතු වෙලා මේ සඳහා කටයුතු කරන්න මේ සඳහා උදව් උපකාර කරන්න කියන කරුණු මතක් කරමින් විශේෂයෙන් මේ අවස්ථාවන් කටයුතු කරන ඉදිරිපත් වෙලා ඉන්න මේ මාධ්‍ය ජාලයට ඒ වගේම මේ සඳහා අපිට සහයෝගය දෙන උදේ ඉඳලා මේ දක්වා මේ සඳහා නැවතිලා කටයුතු කරන මේ සියලු ගම්වැසි සියලු දෙනාටම අපි ස්තුතිය පුණ්‍ය අනුමෝදනාව මේ මොහොතේ සිදු කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. හොඳයි කට්ටඩු ශ්‍රී නිම්බාරාම විහාරස්ථානයේ පවත්වනු ලබන රට වෙනුවෙන් සහන යාත්‍රා වැඩසටහනේ අපි පැය දෙකක් වෙනි කෙටි කාලයක් තුළ කට්ටකඩුව ශ්‍රී නිම්බාරාම විහාරස්ථානයට දානය ලබා දෙන කට්ටකඩුව ප්‍රදේශවාසීන් ඉතාමත්ම උනන්දුවෙන් යුතුව බොහොම ආදරයෙන් ගෞරවයෙන් සෙනෙහසින් යුතුව අපි වගේම දහසක් බලාපොරොත්තු පොදුමැදි ආදරණීය ජනතාව මේ පස් කඳු යට මිහිදන් වෙච්ච වෙලාවක ඔවුන්ට ශක්තිය ලබා දෙන්නට ඔවුන්ට ලබා දිය හැකි ඔවුන්ට හුස්ම පමණක් ඉතිරි වුණු ආදරේ ජනතාවට දිය හැකි තමන්ට දෙන්න පුළුවන් උපරිම දේ දෙන්නට කට්ටකඩුව ජනතාව සැදී පැහැදී ඉන්නවා. මේ පැය දෙකක් වෙනි කෙටි කාලයක් තුළ කට්ටකඩුව ආදරේ ජනතාවන් එකතුලා ලබා දුන්නු භාණ්ඩ තමයි මේ තිබෙන්නේ. සබන් තිබෙනවා, වතුර තිබෙනවා, ඒ වගේම පාසල් ඇඳුම්, පොත්, සෙරෙප්පු, සනීප ආරක්ෂක ද්‍රව්‍ය, සහල්, පොල්, රෙදි ඒ වගේ සියලුම දේ අංග සම්පූර්ණම තමන්ට මේ වෙලාවේදී අත්‍යවශ්‍ය භාණ්ඩ, බෙහෙත් වර්ග, අසමෝදකම්, සිද්ධාලේප වෙන දේවල් හැම දෙයක්ම කට්ටකඩුව ආදරේ ජනතාව ලබා දී තිබෙනවා. ඉතින් ඇත්තටම කට්ටකඩුව ජනතාව බොහොම ප්‍රබෝධමත්ම උනන්දුවෙන් යුතුව මේ අසරණ වෙච්ච අපේම සහෘදය මේක අපට වුණා වගේ කියලා හිතාගෙන ඔවුන් ඇවිල්ලි ඉවරලා පැය දෙකක් වෙනි කෙටි කාලයක් තුළ මේ ආකාරයට භාණ්ඩ ලබා දෙනවා. ඒ වගේම අපි ඔබටත් මතක් කරනවා ගමේ කට්ටකඩුව ප්‍රදේශයේ වගේම මේ අහුණුකොළ පෙළස්ස තංගල්ල බෙලියත මාර්ගයේ යන ඔබට හැකියාව තිබෙනවා අපත් සමග එකතු වෙන්න ලක්දිව ටීවී ශ්‍රී ලංකා තුලින් අද අපි මේ විකාශය කරුවන් පස්සේ ඔබ දකිනවා ඔබට පුළුවන්කම තිබෙනවා මේ අදාළ අපේ ප්‍රධාන පීඨිකාවට ඇවිල්ලා ඔබට දෙන්න පුළුවන් දේ ලබා දෙන්න. ඔබේ අල්මාරිය අරිහාම ඔබ ඇඳපු නැති ඇඳුම් ඕන තරම් ඇති. හැබැයි එක ඇඳුමක්වත් නැති අපේම සහෝදර සහෝදරියන් අද අනාථ කඳුරුවල ඉන්නවා. ඒ නිසා ඔබ වගේම රාජකාරී කරන අය, ඒ වගේම ඔබ වගේම ව්‍යාපාරික කරන අය වෙන්නට පුළුවන්. නමුත් අද ඔවුන්ගේ සියලු දේ නැති වෙලා තමන්ගේ අත රැඳිව සිටි දරුවා මේ පස් යට මිහිදන් වෙලා අම්මට තාත්තා හිමි වෙලා තාත්තට අම්මා හිමි වෙලා දරුවන්ට මම නැහැ, පියා නැහැ, පියාට දරුවා නැහැ. තමන්ගේ ආදරණීය බිරිඳ ස්වාමිපුරුෂයා මේ හැම කෙනෙකුගම තම තමන් වෙන් වෙලා. ඒ නිසා උන් තනි වෙලා ඉන්නේ. උන් ශක්තිය දෙමු. අපිට ශක්තිය දෙන්න පුළුවන් විදිහට අපි සහයෝගය ලබා දෙමු. මතක තියාගන්න දෙසැම්බර් මාසේ 4 වෙනිදා හැන්දෑවේ 6 වෙනකන් කට්ටකඩුව ශ්‍රී නිම්බාරාම විහාරස්ථානයේ මේ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. රට වෙනුවෙන් සහන යාත්‍රා වැඩසටහනට ඔබත්
පුළුවන් දෙයකින් දායකත්වය ලබා දෙන්න අපේ මාධ්‍ය අනුග්‍රහය ලක්දිව ශ්‍රී ලංකාව ලබා දෙනවා. ඉතින් මේ දක්වා ලබා නොයෙක් දේ ලබා දෙමින් ශක්තිය ලබා දුන්නු ඔබ සියලු දෙනාටමත් ඒ වගේම විශේෂයෙන්ම මේ කැනපි ආදිය ලබා දෙමින් දවසේදී ශක්තිය ලබා දුන්නු ශක්තිය සමාජ පදනමකට අපේ ගෞරවනීය ස්තුති පුද කරමින් අපි හම්බෙමු තවත් මෙවැනිම වැඩසටහනකින්. බොහොම ස්තුතියි. ගෞරවනීය හාමුදුරන් වහන්සේගෙන් අවසරයි. හැම දිනාටම මුලින්ම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. රන්න නගර මැදේ මේ බස් නැවතුම්පොළ අභියස මේ දිගට ඇති පීඨිකාව අභියස ඉඳගෙන මේ වෙලාවේදී සිහිපත් කිරීමක් කරන්න බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම දින කිහිපයකට පෙර මේ මුළු ලංකාවටම බලපාන්නට යෙදුණු මහා ව්‍යසනයක් හේතු කරගෙන ලංකාව පුරාම දසලක්ෂයකට අධික විශාල පිරිසක් අවතැන් වෙලා සිටින මෙවන් මොහොතක රන්න නගරය කේන්ද්‍ර කරගෙන රන්න නගරය ආශ්‍රිතව තියෙන කාන්දාව පුරාණ මහා විහාරස්ථානය, ඒ වගේම විගමුව ගිරියබා රාජ මහා විහාරස්ථානය ඇතුළු විහාරස්ථාන මූලික කරගෙන රන්න විහාරාධිපති සංගමයේ හැටියට, ඒ වගේම ප්‍රදේශයේ විහාරස්ථානයන් මහා සංඝරත්නය, රන්න පොදු වෙළඳ සංගමය, සිවිල් සංවිධාන, රන්නාවට ගම්වාසීන්, රාජ්‍ය ආයතන කියන මෙන්න මේ සියලුම දෙනා ඒකරාශී වෙලා තුන්වෙනි දිනයට අද දවසේදී, ඒ වගේම හෙට දවසත් මෙන්න මේ කියන දවස් 4 පුරාවටම ප්‍රදේශවාසීන්ගෙන් ඒ වගේම පරිත්‍යාගශීලීන්ගෙන් ලැබෙන ඒ ආධාර නොයෙකුත් විදිහේ ආධාර උපකාර බලාපොරොත්තුෙන් තමයි මෙවැනි කටයුත්තක් සිදු කරන්නේ. විශේෂයෙන්ම හෙට දවසෙන් අවසාන වන මේ කටයුත්ත පස්වෙනිදා දිනේදී අදාළම ප්‍රදේශයක් තෝරාගෙන, දැනුම් දෙන ප්‍රදේශයක් තෝරාගෙන මේ සියලු වියලි සලාක ආදී කොටගත් මේ ද්‍රව්‍ය බෙදා දීමට අපි කටයුතු කරනු ලබනවා. ලංකාවේ කරදරයක් විපතක් පැමුණුණු වෙලාවේදී විශේෂයෙන්ම අපේ රන්න නගරය මුල් තැනට එනවා අනිවාර්යයෙන්ම. අපිට මතකයි රන්න වෙළඳ සංගමය ප්‍රධාන කොටගත්, ඒ වගේම රන්න නගරේ කේන්ද්‍රස්ථානයේ හැටියට කාන්දාව පුරාණ මහා විහාරස්ථානය, විගමුව රාජ මහා විහාරස්ථානය ඇතුළු අපේ විහාරාධිපති සංගමය එකතු වෙලා ඉතාම වටිනා වූ කටයුත්තක් මේ සිද්ධ කරන්නේ. විශේෂයෙන්ම අනුන්ගේ දුකේදී තමන්ගේ හදවතේ ඇතිවෙන සහකම්පනය, මේ අනුකම්පාව, කාරුණික බව පෙරදරි කරගත්ත අපේ සිංහල බෞද්ධ ජනතාව ඇතුළු කොටගත් මේ සියලුම ප්‍රජාව එකතු වෙලා දුකටපත් වූ මේ සියලුම දෙනා වෙනුවෙන් මහා වටිනා සත්කාරයක් සිද්ධ කරන්නේ. ඊටාම වටිනා දෙයක් අර මුලින් සිහිපත් කරා වගේ ඇඳිවත පමණක් ඇතිව පුණ්‍යටි දැන් අහිමි වෙලා සියලුම දේවල් අහිමි වෙච්ච බොහෝ දෙනෙකුට, විශාල පිරිසකට මේ මහා අත්සැසිල්ලක් වේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඉදිරියේදී මේ ටෙස්ට් කරගන්න සියලුම ද්‍රව්‍ය ගෙනවිත් ඒ දුකටපත් වූ සියලු ජනතාවට බෙදා දීමේ කටයුත්තත් ඉතාම හොඳින් සිද්ධ කරන්න මේ වෙළඳ සංගමයේ ප්‍රධාන කොටගත් අපේ විහාරාධිපති සංගමය ඇතුළු කොටගත් මේ සියලුම දෙනාට ශක්තිය, ධෛර්යය, වාසනාව, තෙරුවනේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා කියලා මේ මොහොතේදී ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. සුබ සන්ධ්‍යා කාලයක් වේවා. අද අපි මෙම සාකච්ඡාවක් රැඳෙව්වෙම අද අපි මීට දවස් 4කට විතර ප්‍රථම රට තුළ ඇති වූ මහා ව්‍යසනකාරී තත්ත්වයක් කවුරුවත් නොහිතූ මොහොතක සුළඟත් සමග ඇති වූ ඒ නායම් ගම් වතුර තත්ත්ව නිසා අපේම ප්‍රජාව ඉතාමත්ම උන් හැටිතින් අහිමි වෙලා ඇඳි වත පමණක් ඉතුරු වෙන තත්ත්වයට පත් වෙනවා.
ජීවිත දහස් ගණනක් පමණ මං හිතන්නේ නැති වෙලා තියෙනවා. තාම සංඛ්‍යා දත්ත අපිට නැහැ. ඉතින් අපි ඒ අසරණ තත්ත්වයෙන් ඒ ජීවිත අපිටත් වඩා හොඳින් ජීවත් වුණු හොඳ පසුබිමක ජීවත් වුණු ජනතාවක් අද අන්ත අසරණ තත්ත්වයට පත් වෙලා තියෙනවා. රන්න අපේ වෙළඳ ප්‍රජාව හා අපි ව්‍යාපාරිකයන් අපේ මහා සංඝරත්නයත් සමග සාකච්ඡා කරලා මහා සංඝරත්නයේ මේ අනුශාසනා මැද රන්න පාදේශීය සංඝ සභාව එකතු වෙලා අපිවත් එකතු වෙලා ඊළඟට දේශපාලන අධිකාරිය සිවිල් සංවිධාන සියලුම දෙනා එකතු වෙලා මේ ව්‍යසනකාරී තත්ත්වෙන් අපෙන් රන්න ජනතාව විදියට රන්න ප්‍රදේශයේ ජනතාව විදියට හිටු යුතු සේවය මොකක්ද කියලා අපි හඳුනාගෙන ඉක්මනින්ම අපේ ආහාර ද්‍රව්‍ය රැස් කරන්න වියලි ආහාර ඊළඟට ඇඳුම් පැළඳුම් වතුර බෝතල් ඊළඟට අපිට අවශ්‍ය දත් බුරුසු වගේ දේවල් ටූත් පේස්ට් ඔක්කොම අපි ඒ අහිමි ජනතාවට අවශ්‍ය සනීප ආරක්ෂක ද්‍රව්‍ය යොසුළු අවශ්‍ය දේවල් අපි මොකද්ද කරන්න ඕනේ කියලා අපි දවස් 1 වෙනිදා තමයි අපි ආරම්භ කරේ. අද වෙනකොට දැවැන්ත අපිට ඉඳන් මං හිතා ලක්ෂ 30කටත් වඩා බාඩු මේ වෙනකොට අපි අද 3 වෙනිදා කතා කරන්නේ ලක්ෂ 30කටත් වඩා අපි දැන් 8ක විහාරස්ථාන 8ක භාණ්ඩ රැස් කිරීමට යොදාගත්තා. ඊට පස්සේ රන්න කහඳාව කට්ටකඩුව රැකව නෙටෝල් පිටිය විගමුව කදිරාගොඩ ඒ වගේ පන්සල් විහාරස්ථාන 8ක් යොදාගෙන අපි ස්ථාන 8ක භාණ්ඩ අද වෙනකොට රැස් කරලා තව අපි හෙට දිනේත් ඒ කියන්නේ 4 වෙනිදා සවස් 6 වෙනකම් භාණ්ඩ රැස් කිරීමට නියමිතව තියෙනවා. අපි යොසුලුව මේ දක්වා අපේ ආදරණීය රන්නේ ජනතාව ඒ සඳහා සහභාගී වෙලා භාණ්ඩ ලබා දීමින් තියෙනවා. ඒ සියලුම ජනතාවටත් අපේ ගෞරවපූර්වක ස්තුතිය තහ පින් අනුමෝදන් කරලා අපි කැමති පින ඒ හින්දා අපි ඉදිරි දිනටත් ඔබේ නොහසුරු ආධාරය අපි වගේම හොඳින් ජීවත් වුණු ජනතාවට ලබා දෙන්න කියලා ආදරයෙන් ඉල්ලමින් රන්නේ ප්‍රදේශයේ කෙනෙකු හැටියට මම මගේ අදහස් දක්වනවා. බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි. බුදු සරණයි. පසුගිය දිනවල මේ රටට බලපෑ මහා සුළු කුණාටුවත් ඒ සමග ඇදහැරුණු මහා ධාරානිපාත වර්ෂාවන් නිසා අපේ රටේ දිස්ත්‍රික්ක 22ක ජනතාව ඉතාමත් පීඩාවට පත් වුණා. ජීවිත විශාල වශයෙන් නැති වුණා. දේපල විනාශ වෙලා ගියා. ඔවුන්ගේ ජීවිත නැවත ගොඩනගන්න, නැවත යථා තත්ත්වයට පත් කරන්න රන්න ප්‍රදේශයේ මහා සංඝරත්නය, ඒ වගේම වෙළඳ ප්‍රජාව, ඒ වගේම සිවිල් සංවිධාන සහ ප්‍රදේශවාසී ජනතාව පංගල්ල ප්‍රදේශ සභාවේ සියලුම මන්ත්‍රීවරුන් එකමුතුව මානුෂීය ආධාර එකතු කිරීමේ වැඩසටහනක් ආරම්භ කරලා තියෙනවා. ඊයේ පෙරේදා සහ අද හෙට වගේම අනිත් දවස්වල මේ මානුෂීය ආධාර එකතු කරලා මේ විපතට පත් වෙච්ච ජනතාවගේ අවශ්‍යතාවයන් සම්පූර්ණ කරන්න, ඒගොල්ලොන්ගේ ජීවිතය යථාවත් කරන්න මහන්සියලා කටයුතු කරන මේ ප්‍රදේශවාසීන් කැපවීමෙන් මේ දවස් ටිකේම කැපෙලා කටයුතු කරනවා. ඒ සියලු දෙනාටම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මේ කරන කැපවීම වෙනුවෙන්. කාරුණික බෞද්ධ පින්වත්නි, රන්න ශාසනාසක බල මණ්ඩලය, රන්න ශාසනාසක බල මණ්ඩලය සහ ඒ වගේම විහාරාධිපති සංගමය ඒකහබද්ධව සෑම පන්සලකම රන්න කලාපයේ තියෙන සෑම පන්සලකම ගම් වතුරෙන් විපතටපත් වෙච්ච අපේ ජනතාව වෙනුවෙන් දින 4ක් තුල සහන සැලසීම සඳහා ඒ වගේම ආධාර උපකාර කිරීම සඳහා අවශ්‍ය කරන අපේ ජනතාව වෙනුවෙන් අපේ දායක පින්වතුන් ඒක රාශී කරගනිමින් පළවෙනිදා සිට ඒ වගේ තමයි 4 වෙනිදා දින දක්වාම අපේ දායක පින්වතුන් උදේ සිට සවස් 6 දක්වා අපි මේ අවස්ථාවට
බඩු බාහිර ආදිය ගෙනත් දෙමින් අප උපස්ථාන කරනවා. ඒ වගේම අපේ නන් අයුරින් උදව් උපකාර කර ඒ වගේම වචනයකින් හරි මේ සඳහා සත්‍ය ධෛර්යය ලබා දුන්න අපේ දායක පින්වතුන්ට මේ අවස්ථාවේදී පුණ්‍යානුමෝදනාවන් පළ කරනවා. සියලු දෙනාටම පෙරවන් සරණයි. පසුගිය දවස්වල ගංවතුරෙන් හා කුණාටුවෙන් විපතටපත් වුණු මේ දිවයිනේ ජනතාවට සහන සලසන්න ඕනේ කියන අදහසින් දකුණේ අපි රුහුණේ අපි විහාරාධිපති ස්වාමීන් වහන්සේලා සම්බන්ධ කරගෙන ඒ වගේම රාජ්‍ය නිලධාරීනුත් සම්බන්ධ කරගෙන රට වෙනුවෙන් සහන යාත්‍රා කියන වැඩසටහනක් ආරම්භ කරා. කහන්දාව පුරාණ විහාරස්ථානයට රැස් වෙලා ගෞරවනීය මහා සංඝරත්නය පෙරටු කොටගෙන මේ වැඩසටහන අපි සකස් කරා. ඒ අනුව රන්න කලාපයේ බොහෝ වෙහෙර විහාරස්ථානවලට අද වෙනකොට මේ කටයුත්ත සිද්ධ වෙනවා. විශාල පිරිසක් ජනතාව ඉතාමත්ම උද්‍යෝගයෙන් උනන්දුවෙන් ඇවිල්ලා මේ විපතටපත් ජනතාව වෙනුවෙන් සහන දෙන්න උදව් කරන්න කැප වෙලා ඉන්නවා. ඒ අය ආහාර ද්‍රව්‍ය වලින්, බේත් හේත් වලින්, ඒ වගේම ඇඳුම් පැළඳුම් ආදියෙන්, ඖෂධ ආදියෙන් අපිට සහයෝගය ලබා දීලා තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා 4 වෙනිදා දක්වා මේ ව්‍යාපාරයේ වැඩසටහන ඉස්සරහට ගෙනියන්න. 4 වෙනිදා පස්වරු 6ට මේ වැඩ කටයුතු අවසන් කරලා ඒ රාජ්‍ය නිලධාරීන් හරහාම ඒ වසම්වල ඒ ස්ථානවල කටයුතු වලට සම්බන්ධ වෙලා ඉන්න ග්‍රාම නිලධාරී මහත්වරුන් හරහා ප්‍රාදේශීය ලේකම්තුමියට බාර දීලා තංගල්ල ප්‍රාදේශීය ලේකම්තුමියට මේ ද්‍රව්‍ය බාර දීලා එතුමිය විසින් දිසාපතිතුමත් එක්ක සාකච්ඡා කරලා තීරණය කරනු ලබන ස්ථානයකට මේ ද්‍රව්‍ය බාර දෙන්න පුළුවන් වුණොත් අපි අරගෙන ගිහිල්ලා දෙන්න මේ වෙනකොට සැලසුම් සකස් කරගෙන ඉන්නවා. මේ වැඩසටහන සඳහා රණ්ඩ කලාපයේ ගෞරවනීය මහා සංඝරත්නය ඒ වගේම ස්වේච්ඡා සංවිධාන ඒ වගේම රාජ්‍ය නිලධාරීන් විශේෂයෙන් හැම වසමකම ඉන්න ග්‍රාම නිලධාරී මහත්ම මහත්මීන් ඒ වගේම සමෘද්ධි සංවර්ධන මහත්ම මහත්මීන් ඒ වගේම ආර්ථික සංවර්ධන නිලධාරී මහත්ම මහත්මීන් අපිට මේ සඳහා සහයෝගය දැක්වුවා. ඒ වගේම ගොවි සංවිධාන ඒ වගේම සිවිල් සංවිධාන වැඩිහිටි සමිති ඒ වගේම සමෘද්ධි සමිති ආදී ඒ විවිධ සංවිධානවල සහාය අපිට මේ අවස්ථාවේ ලැබුණා. ව්‍යාපාරික ජනතාවගේ ව්‍යාපාරික මහතුරුන්ගේ සහාය අපිට ලැබුණා. ඒ වගේම යමක් කමක් ආර්ථික වශයෙන් බොහොම ශක්තිමත් නැති වුණත් එදා වේල තමන් කුලියක් කරලා සරිකර ගන්න අය පවා ඇවිල්ලා වතුර බෝතලයක් හරි දීලා මේ කටයුත්තට අපිට දායක වුණා. ඒ වගේම කුඩා ළමයි දහම් පාසල් වල ළමයි දරුවෝ ඒ ඔක්කොමලා දෙමව්පියන්ගෙන් ඉල්ලගෙන දෙමව්පියන්ගේ සමංගලලා ඉතුරු කරගත්ත මුදලක් තිබුණා නම් ඒකෙන් වතුර බෝතලයක් එහෙම නැත්නම් බිස්කට් පැකට් එකක් පවා දෙන්න පහුගිය දවස්වල කටයුතු කරා. අපි රන්න ශ්‍රී ආනන්දාරාම විහාරස්ථානයේ අසල ඉඳලා ශාස්ත්‍රවේදී පඬිත රන්නේ ප්‍රඥානන්ද නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි පූජ්‍යපාද ශාස්ත්‍රවේදී පඬිත මාමඩලේ සුමන ස්වාමීන් වහන්සේ මූලික කරගෙන ඒ වගේම රන්න බටහිර ග්‍රාම නිලධාරී එතුමා මේ ඉන්නවා. එතුමා සම්බන්ධ කරගෙන ඒ වගේම සමුද්‍ර සංවර්ධන නිලධාරී රාජිත මහත්මයා ඉන්නවා. එතුමා සම්බන්ධ කරගෙන ආර්ථික සංවර්ධන නිලධාරී තුමිය සම්බන්ධ කරගෙන අපිත් එක්ක මේ වැඩට සම්බන්ධ වෙච්ච අනිකුත් ඒ ස්වේච්ඡා සංවිධානවල නිලධාරීත් එක්ක මේ කටයුත්ත අපි ඉතාමත්ම උවමනාවෙන් ඒ වගේම සද්භාවයෙන් කරනවා. මෙතෙට කිසිම ભેදයක් දේශපාලන ભેදයක් ප්‍රදේශ ભેදයක් ගම් ભેදයක් එහෙම කිසි දෙයක් අපි මෙතෙට අදාළ කරගත්තේ නැහැ. මේ කටයුත්තට සියලුම දේශපාලන පක්ෂවල ග්‍රාමීය මට්ටමේ නියෝජිත කරපු හැමදෙනාම එකතු වුණා. ඒ අපිට සහයෝගය දුන්නා. මේ ප්‍රශ්නේදී අපි එකට කටයුතු කරනවා. දේශපාලනය කරන්න ඕන වුණොත් වෙලාවට එදාට අපි නැවත වෙන් වෙලා කටයුතු කරනවා. ඒ නිසා කවුරු හරි හිතනවා නම් මේක දේශපාලන කාරණයක් එහෙම නැත්නම් මේ අය මැදිහත් වෙලා ඉන්න එක අමුතු දෙයක් කියලා අපි ඒක ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම අපි සමහර තැන්වලදී දැක්කා මේ අය මේ ඉදිරිපත් වීම පිළිබඳ පොඩි කුතුහලයක් තිබුණා සමහරුන්ට. ඒ නිසා ඒ අය කිව්වා එක එක කතා මම දැක්ක පෝස්ට් වල එකක් දෙකක් තියෙනවා. ඒකටත් උත්තර දෙන්න ඕන මම චාරක මහත්මත් එක්ක කතා කරා. මේ යෝජනාව ආවේ ඇත්තෙන්ම මේ දේශපාලන නායකත්වයෙන් තමයි. ඒ කියන්නේ දේශපාලනය කරපු අය ගම්වල හිටපු නායකයෝ ඒගොල්ලෝ තමයි මේ යෝජනාව කරේ. එතකොට මේ යෝජනාව මුදුන්පත් කරගන්න කොහොමද කරන්නේ? එක කණ්ඩායමක් හැටියට ක්‍රියා කරන්නේ කොහොමද? කාගේ හරි නායකත්වයක් ඒ දේශපාලන කණ්ඩායම් වලට අවශ්‍ය වුණා. ඒ නිසා අපි ආරාධනා කරා ගෞරවනීය මහා සංඝරත්නයට මේ පිළිබඳව මැදිහත් වෙලා අපිට අනුශාසනා කළා ඔබ වහන්සේලා නායකත්වය අරගෙන මේ කටයුතු කරන්නයි කියලා. ඕක තමයි ඇත්ත කතාව. දන්න කට්ටිය දන්නවා. ඉතින් ඒ නිසා මෙතන
ඒ ගෞරවනීය මහා සංඝරත්නයේ නායකත්වයෙන් අපි ඒ උන්වහන්සේලාගේ අදහස් වලට ඉඩ දීලා උන්වහන්සේලාගේ කැමැත්තට ඉඩ දීලා උන්වහන්සේලාගේ අනුශාසනා පරිදි කටයුතු කරන කණ්ඩායමක් බවට පත් වෙලා අපි කටයුතු කරනවා. ඉතින් ඒ නිසා මේ කටයුත්ත සාර්ථක කරගන්න මේ දවස් දෙක තුනේදී සියලු දෙනාගේම සහයෝගය ලැබෙනවා ඇතේ කියලා අපි ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.